guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයකට හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. අද vlog එකේ තියෙන අයියාගේ birthday එක දවසට කලින් දවසයි birthday එක දවසයි birthday එකට පස්සේ දවසකයි කරපු videos ටිකක් බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා. මේ මං අයියට gift එකක් ගන්නයි තව පළතුරු වගේක් ගන්න තියෙයි. ඒ ගන්න යන ready වෙලා ඉන්නේ යම් මාත් එක්ක. මේ ඒකේ මං ගන්න ඕන දේවල් ලියලා තියෙන්නේ ඒක පෙන්නන්නේ. මුලින්ම ගිය kids choice එකට. ඒකෙන් මෙයාට ගත්තා පොඩි සෙල්ලම් බඩුවක්. ඊට පස්සේ අපි අතුකොළ සුපර් මාකට් එකට ආවා. මේ තව කේක් බොක්ස් ඒ වගේ පොඩි ඒ කියන්නේ බඩු ටිකක් ගන්න. අපි දෙන්න ගන්න තිබ්බ බඩු ඔක්කොම අරන් ඉක්මනටම ගෙදර ආවා. පොයේ දවස් නිසා කඩවල ඔක්කොම වහලා මම කලින් දවසේ කේක් එක බේක් කරලා තිබ්බේ. මම පළතුරු ටික කට් කරගත්තා. ඊට පස්සේ මේ දේවල් ටික හදාගත්තා. කේක් එක අයිසිං කරන්න තමයි දැන් යන්නේ. බලමු මම කොහොමද අයිසිං කරන්නේ කියලා. මම යාට ගත්ත gift එක wrap කරා. මේ තියෙන්නේ පහුවෙන්දා උදේ. අපි බලමු අද දවසේ අපි මොකද කරන්න කියලා. මේ හරියට මාර්තු 3 වෙනිදා. අද මාත් එක්ක අපි නංගිත් යනවා. අපි දෙන්න පික්නික් එකක් දාගෙන ටවුන් එකට ගිහිල්ලා ටවුන් එකේ පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ කියන්නේ අපේ නංගිට අර පොඩි දෙයක් ගන්න තිබ්බා. මේ ඒක අරන් අපි දෙන්න බස් එකට නැංගා. අපි දෙන්න බස් එකෙන් බහිද්දිම අයියා ඇවිල්ලා හිටියා. දැන් අපි දෙන්න යනවා. අපි තුන් දෙනා යනවා අයියට මොන හරි ගන්න. මේ මං යාට හදපු බර්ත්ඩේ ලෙටර් එක. ඒ බර්ත්ඩේ ලෙටර් එක මේ මං හදපු යාට හදපු බර්ත්ඩේ කාඩ් එක පේරන්ට්ස් සන්ස් එකේ අයිස් කොෆි එකක් ගත්තා. දැන් යන් අපි හැවලොක් සිටි මෝල් එකට. අපි මුලින්ම ගියේ ඩීඩැට් එකට. අයියට ඒකින් ගත්ත ඇඳුම් මේ එයා ෆිට ඔන් කරනකම් මම බලගෙන ඉන්නවා. එයාට පොලෝ ෂර්ට් එකක් ඕනේ කීකේ හිටියේ. ඊට පස්සේ ඒක අරන් දෙන්න ආවා. අපි මැක්මාර්ට් එකෙන් මේ අයිස්ක්‍රීම් ටික ගත්තා. ඔය
අපි අර පීච් එකයි මැංගෝ එකයි බැලුවේ ඒක තිබ්බේ නෑ. ඔතනින් රසම කිට් කැට් අයිස්ක්‍රීම් එක. තව මෙන්න මේකත් ගත්තා. මේකේ ඕකත් රසයි. මම මේක බීලා තියෙන මේ ගොඩක් රසයි. ඊට පස්සේ අපි බින්චුන් එකට ආව බබල් ටී ගන්න. අපිටයි අයියාගේ මල්ලා දෙන්නටයි අයියාගේ අම්මලාටයි ඒ කොටම කට්ටියට තමයි බබල් ටී ගත්තේ. ඒ ගන්න ඇවිල්ලා ඉන්නේ. පොලිමක් තිබ්බේ නෑ මේකේ. අර කැන්ඩි එක තමයි ගොඩාක් පොලිම තිබ්බේ. දැන් වෙලාව හවස 4:04 වගේ ඇති. දැන් තමයි අයියාගේ බර්ත්ඩේ කට් කරන්නේ. එයා දැන් තමයි කේක් එක දකින්නේ. මම යාට ෆොටෝ එකක්වත් පෙන්නුවේ නෑ කේක් එකේ. අර පළතුරු චුට්ටක් ගැලවිලා වගේ තියෙනවා. ඒ වුණත් කේක් එක හොඳට රසට තිබ්බ. එයා ආස වුණා. එයා ලස්සනයි කිව්වා. එයාගේ අම්මත් ලස්සනයි කිව්වා. රසයි කිව්වා. මම එහෙම කේක් හදන කෙනෙක් නෙවෙයි. දැන් එයා ඉක්මනට කේක් කපලා දැන් ඉක්මනට යන්න ඕනේ. එයාගේ බර්ත්ඩේ පාර්ටි එක තියෙනවා හවස. යාළුවන්ට එන්න කියලා මෙයා මෙහෙට වෙලා කේක් එක කපා ඉන්නවා. අපි ආපු රෙස්ටුරන්ට් එක මාරම ලස්සනයි. කිතුල් කන්ද කියලා. මේ ඒකේ ඔය චිත්‍රයක් ඔය තියෙන්නේ. ඒක මාර ලස්සනයි. මට එද්දි වීඩියෝ කරන්න බැරි වුණා. යද්දි මම වීඩියෝ කරා. ඒව බලන්න. මෙතනින් අද දවසේ වීඩියෝ ඔක්කොම ඉවරයි. ඊළඟ දවසේ හම්බෙමු. අද මායයි කැන්ඩි යනවා. බලමු vlog එකේ මොකද වෙන්නේ කියලා. මේක තමයි මගේ අද අවුට්ෆිට් එක. දැන් අපි යන්න බස් එකට නැග්ගා. අපි කැන්ඩි වලින් බැහැලා පික්මි එකක් දාන්න හදුවා. පික්මි ආවේ නැහැ. ඒ නිසා එතන තිබ්බේ අපි ට්‍රේවිල් එක ගියා. ඔයාලා නම් මේ මෝඩ වැඩේ කරන්න එපා. හරිම නරකයි මේ මිනිස්සු. දැන් මේ ඩ්‍රයිවර් යද්දී එතනින් යන ගෑනු කෙනෙක්ගේ ඇඟේ මෙයාගේ අතින් මෙයාගේ වැරද්දෙම සයිඩ් මිරර් එක වැදිලා කැඩුනා. මෙයාගේ තමයි වැරද්ද. ඒ ගෑනු කෙනාට රිදුනා කොහොම හරි බැලුවා. ඊට පස්සේ පව් ඉතින් මේ හරි නරකයි මේ මිනිස්සු. TFS එකට ආවා. ඒකේ ලස්සන ඇඳුම් තිබ්බා. ඔයාට අර හිතට හරියන්නේ ඒවා තිබ්බේ නෑ. ඊට පස්සේ ෂෑම්ඩස් පොයින්ට් එකට ගිහිල්ලා ගත්ත ඇඳුම් ගත්තා. ඊට පස්සේ අහපව අපි දෙන්න පික්මි එකක් දාගත්තා. පික්මි එකේ අපි මේ වෙලාවේ දාගත්තේ කා එකක් දාගත්තේ. ඒක නම් කිසි ප්‍රශ්නයක් නැතුව වෙලාවටම ආවා. කිසිම කරදරයක් එතනින් නම් උන්නේ නැහැ. එයාලා පරක්කුනේ නැහැ වෙලාවටම ආවා. ඊට පස්සේ අපි ඩොමිනෝස් එකට ආවා. ඒකේ එද්දී ඔය ටේබල් එහෙම ක්ලීන් කරලා තිබ්බේ නෑ. ගොඩාක් වෙලා ගියා ඔය ටේබල් එක ක්ලීන් කරන්න. ඒත් අපි මොකද කිව්වේ නෑ. ඉතින් හරි නෑනේ. ඒ කියන්නේ ස්ටාෆ් එකත් මන්දි ඒ නිසා අපි කියන්නට ඔයාලට 45ක් විතර වේටින් ඉන්න උනා. කොහොම හරි අපි ඕඩර් කරපු එක ආවා. ඒක මාරම රසයි. අපි ඒක මං කලින් පාර නංගිත් එක try කරා. ඒකයි මේ පාරත් එක try කරමු කියලා ඒකම try කරේ. ඒක මාරම රසයි. ඊට පස්සේ ඒ අතර මම Uber මගේ app එක මං ගාව තිබෙන මම ඒක download කරලා හදාගෙන මං ඉන්න Uber එකක් දාගෙන අපි දෙන්නා ගියා මේ බස් ස්ටෑන්ඩ් එකට ගෙදර එන්න. මෙච්චර වෙලා වීඩියෝ එක බලපු හැමෝටම thank you. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.